එකේ දැක්කා වගේ අද වීඩියෝ එකෙන් අරන් ඇවිල්ලා තියෙන්නේ මේ දවස්වල සෝෂල් මීඩියා වල වෛරල් යන එය යූස් කරලා හදාගන්න මෙන්න මේ වගේ ෆොටෝස් ඔයත් හදාගන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයාගේ ෆොටෝ එකත් මේ විදිය ලස්සන AI ඉමේජ් එකක් කරන විදිය ගැන කියලා දෙනවා. ඒ නිසා වීඩියෝ එක ස්කිප් නොකර දිගටම නැඳලා ඉන්න කියලා ආරාධනා කරනවා. අමතක නොකර පහළ තියෙන subscribe button එකට අතින් එකක් ගහගෙන යන්න. ෆොටෝ එක හදන ප්‍රොම්ප්ට් එක WhatsApp channel එකේ දාලා තියෙනවා. මට හම්බෙනවා මම දකින ප්‍රොම්ප්ට් ඔක්කොම AI WhatsApp channel එකේ දාලා තියෙනවා. ඉතින් ඔයා මුලින්ම කරගන්න ඕන ඔයාගේ Google Chrome එකට යන එක. ඔයා දැන් search bar එකේ type කරගන්න Google Gemini කියලා. ඊපස්සේ මේ විදියට Google Gemini කියලා logo එකත් එක්ක site එක පෙන්නනවා. ඒක උඩ click කරගන්න. ටික වෙලාවකින් site එක මෙතනින් පෙන්නනවා සම්පූර්ණ ඩීටේල්ස් එක්කම. මම දැන් WhatsApp channel එකේ prompt එකක් දුන්නට පස්සේ ඔයා ඒ prompt එක copy කරගන්න. මම දැනටමත් prompt එක copy කරගෙන තියෙනවා. අතන තියෙන search bar එකේ paste කරගන්න. ඊට පස්සේ මෙතන search bar එකේ මේ prompt එක වැටෙනවා මේ විදියට. ඊට පස්සේ මෙතන ආයිනේ ප්ලස් මාක් එකක් තියෙනවා. ඒ ප්ලස් මාක් එකේ උඩින් අප්ලෝඩ් ෆයිල් කියලා තියෙනවා. ඊට යටින් add from drive කියලා තියෙනවා. අප්ලෝඩ් ෆයිල් කියන එක ක්ලික් කරාට පස්සේ ඔයාගේ ඒ තියෙන ෆොටෝස් වලට යනවා. අට AI ඉමේජ් එකට වැටෙන්න ඕන කෙනාගේ මූණ හරියට පේන ෆොටෝ එකක් සිලෙක්ට් කරන්න. ඉතින් ඕපන් දෙන්න. ඕපන් දුන්නාට පස්සේ ටික වෙලාවකින් මේක මෙතන අප්ලෝඩ් වෙනවා. ඒක පොඩි වෙලාවක් යනවා ඒක අප්ලෝඩ් වෙන්න. ෆොටෝ එක සිලෙක්ට් වුණාට පස්සේ ඔයාලට මෙතන පේනවා ඇති ෆොටෝ එකේ අයිකන් එක මෙන්න මෙතන වැටලා තියෙනවා. අප්ලෝඩ් වුණාට පස්සේ අපි මෙතන කරන්න ඕන මෙන්න මේ අයිකන් එක උඩ ක්ලික් කරන එක. ඉතින් මේක ජෙනරේට් වෙන්න ලොකු වෙලාවක් යන්නේ අපේ අප්ලෝඩ් වෙනවා. ඉතින් මෙන්න මේ විදියට ෆොටෝ එක ජෙනරේට් වෙන්නේ නැති. දැන් අපි මේ ෆොටෝ එක ඩවුන්ලෝඩ් කරන්න ඕන. මෙන්න මෙතන මේ තියෙන අයිකන් එක ක්ලික් කරලා ඩවුන්ලෝඩ් ඊට පස්සේ මෙතනින් පෙන්නනවා ඩවුන්ලෝඩින් ෆුල් සයිස් කියලා. විනාඩි ගණකුත් යන්නේ තප්පර කිහිපයකට පසු මේක ඩවුන්ලෝඩ් වෙනවා. ඉතින් මෙන්න මේ විදියට ඔයාගේ ෆොටෝ එක හැදෙනවා. මේ පොඩි වෙනස්කම් තියෙනවා. ඒ ඔයාගේ මූණ හරියටම හදාගන්න විදිය ගැන මම තව වීඩියෝ එකකින් අරන් එනවා. හැබැයි සමහර අයගේ මූණ ඒ විදියටම එනවා. සමහර අයගේ චූටි වෙනස්කම් වෙනවා. හැබැයි ඒක ගැන වැඩි හිතන්න එපා. ඔයාලා දැන් මේ විදියට එක prompt use කරලා කැමති විදිහේ ෆොටෝස් හදාගන්න පුළුවන්. සමහර Gmail account වලින් මේ වගේ ෆොටෝස් 4-5 ඩවුන්ලෝඩ් කරගන්න දෙන්නේ. ඉතින් මගේ WhatsApp channel දෙකටම join වෙන්න. පහළ තියෙන subscribe button එක click කරලා එහා පැත්තේ තියෙන bell icon එකත් all දාලා තියාගන්න. මම HND Tech Mind.